ඉතින් කොහොමද මගේ යාළුවනේ? කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. අද මම හදන්නේ කරි චිකන් එකක්. සාමාන්‍ය චිකන් හදනවා වගේම ලුණු, ගම්මිරිස්, කහකුඩු, සියඹලා එකතු කරලා මම හොඳට මේක අනලා ටික වෙලාවක් තියලා තිබ්බා සීසන් වෙන්න. 2025 අවුරුද්දත් ඉවර වෙන්නත් ළඟයි. අවුරුද්දක් ගෙවුණා කියලා දැනුනේවත් නැහැ. චිකන් ටික සීසන් වෙන අතරතුරේදී මම කරේ ඒකට අවශ්‍ය වෙන අනෙක් කළමනා ටික හදාගන්න එක. මේකට තව තක්කාලි ගෙඩියකුත් එකතු කරා නම් ගොඩක් රසයි. අවුරුද්දක් පුරාම ඔයා මොකද කරේ? ජීවිතයේ අලුතින් දේවල් ඉගෙන ගත්තද? අලුත් මතක එකතු කරගත්තද? වෙච්ච වැරදි වලින් ඒ වැරදි හදාගෙන අලුත් ජීවිතයකට මඟ පාදගත්තද? එහෙමත් නැත්තම් මේ අවුරුද්දේ ඔයා හිතන් හිටපු එක බලාපොරොත්තුවක්වත් කරගන්න බැරුව හිතෙන් දුක් වෙන බලාපොරොත්තු නැති වෙච්ච කෙනෙක්ද? ඒ කොහොම වෙතත් හැමදේම අමතක කරලා දාලා අලුත් අවුරුද්දේ අලුතින් පටන් ගමු. පරණ මනුස්සයා අමතක කරලා දාලා හැමදේම අලුතින්ම පටන් ගමු. මං හිතන්නේ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. කතාවෙන් සීසන් කරපු මස් ටිකත් ඔන්න මන් තෙල් එකට එකතු කරගත්තා. අලුත් අවුරුද්දේ අනුන් වෙනුවෙන් නැතුව තමන් වෙනුවෙන් බලාපොරොත්තු හදාගන්න. එතකොට සතුට කියන්නේ වැඩි ඈතක තියෙන දෙයක් නෙවෙයි. ඔය ඉන්නේ මගේ චොටි මැනික තනියම සෙල්ලම් කර මස් එක තැම්බෙනකන් මම කරේ මිදුලතු ගාපු එක. ගිය අවුරුද්දේ මෙහෙම වුණා කිය හිතා ඉන්නේ නැතුව තමන්ට තියෙන පුංචි දේන් සතුටු වෙලා ඉස්සරහට යන්න. මං නම් දැන් මේ යන්නේ පුතාව ගන්න. බලන්නකෝ පුංචි පුතාගේ මුණේ තියෙන සතුට. එයා දන්නවා නර්සරි ගිහිල්ලා එනකන් එයා එනකන් මග බලන් ඉන්න ආදරණීය දෙන්නේ ගෙදර ඉන්නවා කියලා. මම වීඩියෝ කරනවා දැකලා එයා ෆෝන් එකට කතා කරනවා එයාගේ භාෂාවෙන්. දුවගෙන යන්නේ ආච්චි සීයයි ගාවට. මම පුතාව අරගෙන එද්දි අම්මා ලිප ඕෆ් කරලා තිබ්බා. ඔන්න මං හදපු චිකන් කරි එක. හවසට මායි දුවයි පුතයි අපි තුන්දෙනාම පරිසරය ටිකක් විඳින්න එළියට යනවා. එළියට ගියවට ඉතින් මේ අපේ වත්ත මෙදුලම තමයි. අමල් for thank you කියන්න අම්මට. bye. පුතා ආසම වැඩේ තමයි බයිසිකල් පදින එක. මිදුල ටිකක් සෙල්ලම් කරලා වොෂ් දාලා රෑට කවලා මම මේ දෙන්නව නිදි කරනවා. ඒ දෙන්න නිදාගත්තට පස්සේ තමයි මගේ මනසට පුංචි සහනයක් දැනෙන්නේ. මට නිින්ද ගියත් මේ පැංචරේ නෙමෙයි නිදිමත එන්නේ. ඉතින් ආයි වීඩියෝ එකෙන් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ආදරෙන් ඉන්න. බුදු සරණයි ඔයාට.